හායි කොහමද? අද ඔලිනයි මායි විතරයි ගෙදර ඉන්නේ. සීයා ගිහින් ඩුබායි වලට ගිහින් යන්නේ. ටිකක් තාත්තා ඔෆිස් ගිහිල්ලා ඉතින් අපි දෙන්න ලන්ච් එක රෙඩි කරන්නයි හදන්නේ. ඔලිනගේ ලන්ච් එක. ඉතින් ඔන්න දැන් මම ඉලවල් ටික කපා ගන්න ගමන් මට බොන්න තේ එකකුත් හදාගත්තා. ඉතින් තේ එකක් බොන්න ඕනේ. මොකද උදේ චුට්ටක් නිින්ද ගියා ටිකක් වැඩිපුර. හරිම කම්මැලි තේ එකක් බීලා බිස්කට් එකක් කාලා ඔලිනගේ කෑම ටික රෙඩි කරන්නයි හදන්නේ. අද මම එයාට කඩල, මුගුරු වැන්න, වටක්කා, එතකොට වටකුළු, චිකන්, ඉතින් මම කෑම කදරකන් එයාට දොඩම් එකක් දෙනවා. ඔන්න බලන්න එක කැට ඇඹුල් කරන හැටි. හැබැයි එයා පළවෙනි කට කොහොම කෑවට එයා කන ආසයි. ඉතින් මම කෑමකට මුගුරු වැන්නත් ඇඩ් කරනවා. දැන් ඔය එළවලු ටික මම ටක් ගාලා කපාගෙන මම චිකන් එකට දෙහි චුට්ටකුත් දාගෙන පොඩ අත ගාගෙන ඉතින් කොකනට් ඔයිල් ටිකක් දාලා චිකන් ටික පොඩ ෆ්‍රයි කරගන්න හදන්නේ. ඊට පස්සේ තමයි මම ඒකට එළවලු ටික ඇඩ් කරන්න හදන්නේ. ඉතින් බබත් කුසියේ තියාගෙනම තමයි මම අද කෑම හදන්නේ. මොකද වෙන්දර සීයා ඉන්නවා එයාව බලාගන්න. අද සීයා නැහැ. ඉතින් මම චිකන් ටික ෆ්‍රයි වෙන්න දාලා ඊට පස්සේ එළවලු ටික දානවා. එළවලු ටික චිකන් ටිකයි චුට්ටක් තේ ඔයිල් වලින් ෆ්‍රයි කරලා ඊට පස්සේ මම ඒකට ඇඩ් කරනවා කඩලයි හාලුයි. අද මම යට කඩල ටිකකුත් ඇඩ් කරනවා. යට 5ක් වගේ. ඊට පස්සේ ඒ ටිකත් හොඳට කවලම් කරගෙන තමයි වතුර ඇඩ් කරන්නේ. ඉතින් මම වතුරින් ටිකක් වැඩිපුර දානවා. එළවලු ටිකයි චිකන් එකයි හාල් ටිකයි ඔක්කොම හොඳට තැම්බෙන්න. මම එයාට ඒකෙන් වෙනම වටක්ක ටිකක් අයින් කරගත්තා. එයාට අතින් කන්න. ඊට පස්සේ මම කෑම ටික ඔක්කොම එකට දාලා බ්ලෙන්ඩ් කරගත්තා. ටිකක් කෑලි හිටින්නත් එක්ක දැන් එයාට මම අතින් කන්න චුට්ටක් දුන්නා. මොකද එයා අතින් මොන හරි එකක් අයින්න ගමන් කවන එක හරිම ලේසි. දැන් එයා try කරලා තනින් ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි බයි.